දෝනි එන්නක මෙතනට. අපි කොහෙද යන්නේ? හෙලෝ ගයිස්, කොහොමද ඔයාලට? හොඳින් ඉන්නා නේද? අපි යනවා ගාර්දා. මේ ඉන්නේ මං ඉන්න ගෙදර චූටි බබාලා දෙන්න. ඉතින් මං යාලත් එක්ක තමයි අද ගාර්දා යන්නේ. මම මේ ගාර්දා යන පළවෙනි පාර. ඇත්තටම මම නාන්න හිතාගෙන නෙමෙයි යන්නේ. වතුර චුට්ටක් පාගනවා කියලා හිතාගෙන යන්නේ. මේ මොකද මම චුට්ටක් ආස නැහැ. චුට්ටක් නෙමෙයි, මම ගොඩක් ආස නැහැ අවුවේ වතුරට බහින්න. මොකද කළු වෙනානේ. මේ කට්ටිය වගේ නෙමෙයි. මේ කට්ටිය ඉතින් කොච්චර බෑන් හිටියත් එයාලගේ ස්කින් ටෝන් එක අපේ වගේ එකපාරට වෙනස් වෙන්නේ නැහනේ. අපේ ඉතින් වෙනස් වෙන නිසා මම ටිකක් බයයි. බය කියන්නේ මං ලංකාවේ ඉඳන්ම ආස නැහැ. ඉතින් ඒ නිසා මම චුට්ටක් වතුර පාගනවා කියලා හිතාගෙන අනිත් එක මං ගාර්දා ගිහිල්ලත් නැහනේ. ඒ නිසා මං හිතුවා ගාර්දා අක්කලත් එක්ක යනවා කියලා. අක්කේ මෙතනම ගියවද? නෑනේ. මේ චූටි තොල් දෙක ලස්සනට. ඔව්. මොකද? මල්ලි නිදිමතේ ඉන්නේ. ඔව් තාම නිදි ගත්තේ නෑ. ඉතින් යන ගමන් සුපර් මාකට් එකකින් අක්කලා බහැලා බඩුවක් ගන්න ගියා. මේ වෙලාවේ චූටි මල්ලි බබානන් නිදි. මම ඉතින් අකිත් එක කියව ඉන්නවා. ඉතින් ඕක තමයි විස්තරේ. අපි ගිහිල්ලා බලමු. මම ඇත්තටම මාර මාසාවෙන් ඉන්නේ මේ ගාර්දා ලේක් එක බලන්න. ඒ වුණාට මට මිග්‍රේන් තියෙන නිසා මගේ ඔළුව දැම්මම අවුව දැකලා චුට්ටක් රිදෙන්න පටන් අරගෙන තියෙන්නේ. මට ඇත්තටම සන්ග්ලාස් දෙක දාන් ඉන්න අමතක වුණා. මේ දන්නේ මොනවා වෙයිද කියන්න. අපි යන් මම ඕන දෙයකට මුණ දෙනවා කියලා හිතාගෙන මම මේක බලන්න ආස නිසා තමයි මේ අවුවෙත් එළියට යනවා කියලා තීරණය කරේ. නැත්තම් මේ අවුව වෙලාවට මම එළියට බහින්නම නෑ. මොකද මට එච්චරට ඔළුව කැක්කු වෙනවා. Tuti mali koy da pinne. දැන් අපි ඇවිල්ලා ඉන්නේ. මට එත්තිනම් අයියලා කිව්වා මේ ගොඩක් ගල් තියෙනවා. ඒ නිසා වතුරට බහිද්දි අනිවාර්යෙන් සරප්පු දෙකක් දාන්න ඕනේ කියලා. ඒකට නැත්තම් ඒකට වෙනම විශේෂ දාන්න පුළුවන් සරප්පු දෙකකුත් තියෙනවා. මේ ඒකක් ගන්න ඕනේ. ඇත්තටම හිතුවේ නෑ මෙච්චර ගල් තියෙනවා කියලා. මගේ දෙයනේ මොඩු ගාර්දා ගඟේම ඒ ගල් තියෙනවා. ඉතින් මම ලස්සනට වවාගෙන හිටපු මගේ නියපොත්තත් කැඩුනා. කකුලේ මේ ගලක වැදිලා. ඉතින් ඒ නිසා පරිස්සමෙන් ඔයගොල්ලෝ මෙහෙට එනවා නම් අනිවාර්යෙන් ඒ ගල් වලට පාවිච්චි කරන්න පුළුවන් සරප්පු දෙකක් දාන්න. මේ වෙලාවේ මට මාර මොළුවේ කැක්කුමක් තියෙන්නේ. හැබැයි කොච්චර ඔළුවේ කැක්කුම තිබ්බත් මට ඉන්න බෑ. මේ දැන් පාඩුවේ ඉන්න බෑ නැත්තර මෙච්චර ලස්සන තැනකට ඇවිල්ලා. ඉතින් මම පාඩුවේ පැත්තකට වෙලා ඉඳගෙන ඉද්දී අක්කා දුන්නා සන්ග්ලාස් දෙක. අක්කගේ නෙමෙයි අයියාගේ සන්ග්ලාස් දෙක දුන්නා. මේ දාගෙන කමන්නේ චුට්ටක් යන්න කියලා. මම ඉතින් ඔළුවේ කැක්කුම අමතක වෙන්නත් එක්ක වතුරට බැස්සා. මාරම සනීපයි ළමයි. පුදුම සනීපයක් තියෙන. මොකද පුදුම රස්නකින් හිටියේ. ඒ නිසා වතුර කකුලට වැදෙද්දී මාරම සනීපයි. ඒක කියන්න වචන නෑ. මම මාර ආසයි ගාර්දා වලට. හැබැයි අවුව නැති වෙලාවට. අක්කිට දෙන්න තව ටිකක්. guys, මං ගාර්දාව කොහොමද?
ඇත්තටම ඔයාලට මේක දැක්කම මොකක්ද හිතෙන්නේ? මුහුදක් වගේ නේද? රැලිත් ගහනවා. ඇත්තටම මේක මේ මුහුදක් වගේ තිබ්බට ඇත්තටම මේක ලේක් එකක් ළමයි. ඇත්තටම මටත් විශ්වාස කරන්න බෑ මුලින්ම උදාහරණයක් කොහොමද දැන් මගේ ඔළුවේ මම දැක්ක ෆොටෝස් වීඩියෝස් එක මගේ ඔළුවට එකපාරට කිය නිකන් මුහුදක් වගේ සීන් එක. හැබැයි ඇත්තටම මුහුදක් නෙමෙයි මේක ලේක් එකක්. මාර ලස්සනයි. ලොකු ලේක් එකක්. මේ හරිම සනීපයි. හැබැයි ඉතාලියේ දැන් ඉන්න ගොඩක් කට්ටිය කියනවා මේ මාසේ සාමාන්‍යයෙන් මම මේ ගිය මාසේ දැන් මම මේ ජුලයි වල මේ වීඩියෝ එක දානවා. මං ගියේ ජුනි මාසේ. මේ සාමාන්‍යයෙන් ජුනි මාසේ මේකට වතුරට බහින්න බැහැලු. මොකද එච්චරට සීතලයිලු. මේ හැබැයි මේ පාර යුරෝපයට ආපු ගොඩක් ඒ කියන්නේ ගොඩක් රස්නේ ආවනේ. ඒ රස්නේ නිසා වෙන්න ඇති ගොඩක් වේලාසනම ගාර්දාවලට මිනිස්සු ගියා. ඒ කියන්නේ නැත්තම් මේ ලේකේ වතුර මාර සීතලයි. දැනට උනත් හරි සීතලයි. හැබැයි අර රස්නේ ඇඟට වදිද්දී ඒ සීතල චුට්ටක් ෂේප් වෙනවා. ඒක මාර සනීපයක් දෙනවා. බැස්සට පස්සේ නම් එළියට ඒ කියන්නේ ගොඩට එන්න හිතෙන්නේ නැහැ. ගොඩට ඇවිල්ලා විනාඩි 10ක් යන්න කලින් ආයෙම ඇඳුම් ටික පවා කොහොම වේලෙනවා. එච්චරටම මේ රස්නේ පුදුම රස්නයක් තිබ්බේ. මේ ගල් වලින් යද්දි නම් පුදුම පරිස්සමෙන් යන්න ඕනේ. මේ හරි කියන්නේ ලිස්සනවා වැටෙන්න යනවා. වැටුනොත් ඉතින් ඉවරයි ගල් නිසා. මේ ඉතින් පරිස්සමෙන් යන්න ඕනේ. මේ මං ඇත්තටම නාන්න නම් හිතාගෙන නෙමෙයි ආවේ. මං ඉතින් නෑවෙත් නෑ කොහොමත්. මොකද මං බයයි කොණ්ඩේ සවුත් වෙන එකටයි. මේ ඇඟ නම් ඉතින් චුට්ටක් කළුණක් කමක් නෑ. මූණට අවුලක් කරගන්න මං ආස නැහැ. මේ කැප් එකත් ගැලුවේ නෑ. මට මේ වෙලාවෙත් ගොඩක් ඔළුව රිදෙනවා. හැබැයි මං ඒක අමතක කරලාමයි හිටියේ. මේ ඉතින් ඔයාලට තේරෙනවා ඇති මිග්‍රේන් තියෙන මනුස්සයෙක්ට ජීවිතේ විඳින්න හරිම අමාරුයි. මටත් පුදුම අමාරුයි මිග්‍රේන් එක ඉස්සරහට යන්න. හැබැයි කමන්නේ සමහර වෙලාවට අමතක කරලා යනවා. එතකොට චුට්ටක් අර ඒක අමතක වෙලා වෙන දෙයකට ફોකස් වෙද්දී ඔළුවේ කැක්කුම ටිකක් අමතක වෙනවා. මේ ඇත්තට මාරම ලස්සනයි. මට කියන්න වචන නැහැ. මේ මිනිස්සු මාර ලස්සනට ජීවිතේ විඳිනවා. ඒක ඇත්තටම ෂෝක් අනේ. Hi guys, ඔයාලට කොහමද? අපි ආවා ගර්ධ වලට නේද? ලස්සනම මෙමරි එකක් වුණා. මම ඒකයි ඒක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නෙත්. ඉතින් මේ ජර්නි එකේ මම ගොඩාක් දේවල් මෙහෙම වීඩියෝස් කරලා මෙහෙම මගේ YouTube එකට දානවා කියලා හිතුවේ. ඒක මට කවදාවත් ලස්සනම මතකයක් වෙන නිසා ඒක බලද්දි මට දැන් උනත් මේ වීඩියෝ එක එඩිට් කරද්දි මට මතකයි ඒ දවස මම පළවෙනි පාර ඒ දැනුණ ෆීලිං එක. ඉතින් ඒ දේවල් ඇත්තටම මාර දේවල්. ඉතින් මම හිතනවා මෙහෙම දේවල් අපේ ජීවිතේ අපි මොන දෙන අත්දැකීම් මේ වගේ දේවල් මෙහෙම ෂෙයා කරගන්න එක වටිනවා කියලා තව කෙනෙක්ට පොඩි හයියක් එනවා කියලා. ඇත්තටම මට නම් එහෙමයි. මට දැන් මේක දාලා යද්දිත් හරි දුකයි. දැන් යන්න තියෙනවා නම් හොඳයි කියලා හිතෙනවා. මොකද දැනුත් පුදුම රසණකින් ඉන්නේ. ඒ වුණාට අවුව මතක් වෙති නම් එපාම වෙනවා ළමයි. මට කොච්චර ආස වුණත් අවුවත් එක්ක නම් කිසිම දෙයක් කරගන්න බෑ. හරි අපි දැන් යනවා. අපිට යන්න කොහොමත් පැය භාගයක් විනාඩි 4ක් වගේ තමයි යන්නේ. ඉතින් ඔයාලා මගේ YouTube channel එකට කැමති නම් මම ඔයගොල්ලෝගෙන් ඉල්ලනවා ඔයගොල්ලෝ
කියලා subscribe කරන්න, like කරන්න, comment කරන්න කියලා. මේ වගේ තව ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. තව වීඩියෝස් ගොඩාක් තියෙනවා මට edit කරගන්න වෙලාවක් නැතුව ඉන්නේ. වෙලාවක් නැති එකට වඩා මම ටිකක් කම්මැලි වෙලා ඉන්නේ. ඒ වුණාට මම හිතුවා ඉතින් කොහොම හරි මේක පටන් ගත්ත දේ ලස්සනට ඉවර කරනවා කියලා. මේ තියෙන්නේ අපි යන පාර හරිම ලස්සනයි. ගාර්ද වලට යන්න තියෙන පාර කොහොමත් ලස්සනයි. අපි දැන් ගාර්ද ඉඳන් වෙරණ වලට එන ගමන්. එහෙනම් පරිස්සමින් චාෝ ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.